පාරේ අවතැන් වූ ජනතාවට කිසිම මේ සහනයක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධව කතා කරන්නයි අපි ආවේ. අම්මේ ඕගොල්ලන්ගේ මේ දැන් නිවස ඔක්කොම යට කියන්නේ වතුරට යට වෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ පාලා ඉන්නවා. ඕගොල්ලන්ට කිසිම ආධාරයක්වත් කිසිම තැනකින් අඩුම තරමේ සහන මල්ලක්වත් ලැබුණේ නැහැ කියන තැන තමයි අපිට ආරංචි උනේ. මේ ඇත්තටම අම්මලාට ඒ දේවල් ලැබුණද නැද්ද? නෑ. සහන මල්ලක්වත් ලැබුණේ නෑ. අපිට මේ ගේ සුද්ධ කරන්න විතරක් වෙන වාහනයක ඇවිල්ලා හැමෝටම දීලා ගිහිල්ලා තියෙනවා. එච්චරයි. වෙන මොකුත් නැහැ. මේ මුදලක්වත් 25000ක් දෙනවා කියලා තියෙනවා. ග්‍රාම සේවක මේ මිස්නම් හරි හොඳයි. හුඟක් මේ නීතිගරුකව වැඩ කරන්නේ. ඉතින් මම තුන් පාරක් කතා කරාම කිව්වා මේ කියන්නේ බඩු මුට්ටු විනාශ වෙලා. උයාගෙන ගන්නවත් වලන් ඒව මේව මොකුත් නෑ. ඇල්මීනියම් බඩු සේරම මඩ වෙලා මේ තට්ටු බැඳිලා. ඔව් මඩ ගන්න 75 මොකක්ද? 75 ලෝකෝ නතර ඉසි කරන්න ගොඩාක් එළිය තියෙනවා. මම එනකන් ඉඳලා තියෙන්නේ මම නෙදාන්නේ ඇඳුම් කොනකට තියෙන්නේ. මේ ඔක්කොම තෙමිච්ච ඇඳුම් එකක්වත් මේ හොඳේව නෙමෙයි. මේ සියලුම දේවල් මේ අයින් කරන්න තියෙන දේවල්. ඇත්තටම කියනවා නම් පුදුම ලොකු අලාභාන්යක් වෙලා තියෙනවා. මේ වගේම තව හැම තැනකටම. ඒක නිසා හොයලා බලලා මොකද ගොඩාක් මේ තියෙන්නේ මේ තවත් මෙම පාරෙම්ම මේ නිවසක්. ඒ නිවසෙත් මේ විදියටම මේ අවතන් වෙච්ච අය මේ කවුරුත් අර මං කිව්වා වගේ කිසිම කෙනෙක් නැති බැරිවත් මේ කාගෙන්වත් ඉල්ල ගන්න කවුරුත්ම නෙමෙයි. නමුත් මේ උණ ගම් වතුර මේ තත්ත්වයේ උඩ මේ අවතන් වෙච්ච කට්ටිය විතරයි. නමුත් මේ වෙනකොටවත් මේ අයට කිසිම දෙයක් ලැබිලා නැහැ. මේ ඔක්කොම අයින් කරන්න තියෙන දේවල් නේ. මේ ඔබතුමිය පොඩ්ඩක් කියන්නේ මේ ඔක්කොම අයින් කරන දේවල්ද දැන් තියෙන්නේ මේ ආපදාක් අයින් කරලා දැන් ඉතින් මේව සමුදල ගන්න බෑ. රෙදි නම් ගන්න දෙයක් නැහැ. ඔව්. එතකොට මේ ලැබෙන්න තියෙන දේවල් ලබා ගන්න තමයි අම්මලාට අවශ්‍ය වෙන්නේ. ඔව්.